උදේ ඉඳන් රෑ වෙනකල් self improvement videos බැලුවත් තාමත් ඉන්නේ හිටපු තැනම වගේ හැඟීමක් එනවද? හරි අද ඉඳන් මම වෙනස් වෙනවා කියලා හැමදාම හිතුවට කිසිම දෙයක් වෙන්නේ නැද්ද? ඔව් ඒක හරිම අවුල් හැඟීමක් නේද? එක දිගට දැනුම ගන්නවා මොටිවේෂන් ගන්නවා. ඒ දවස් දෙක තුනක් යද්දි ආයෙමත් පරණ පුරුදු වලටම වැටෙනවා. හරියට එකම තැන පල් වෙනවා වගේ දැනෙනවා. ඉතින් අපි අද බලමු බලන වීඩියෝ එකකින් නිකම්ම මොටිවේටඩ් වෙන එකකින් එහාට ගිහින් ඇත්තටම ප්‍රතිඵල ගන්නෙ කොහොමද කියලා. එහෙනම් යන් අද වීඩියෝ එකට like subscribe ඕන. හොඳයි. එහෙනම් මේ නිකම් වීඩියෝ බල මනෝපාරවල් ගහන එක නවත්තන්න වෙලාව හරි. මේකට ඇක්ටිව් බ්‍රේන් එකෙන් කියන හරිම සරල පියවර 3ක ප්ලෑන් එකක් තියෙනවා. අපි බලමු මේ චක්‍රය කඩලා එළියට එන්නේ කොහොමද කියලා. හරි අපි දැන් බලමු මේ චක්‍රය කඩලා දාන පළවෙනි සරලම පියවර. මේක තමයි මුළු දෙයකම අත්තිවාරම්. මේකට කියන්නේ තුනේ රීතිය. මේක හරිම සිම්පල්. හැබැයි අපේ මොළය ඕවර්වෙල්ම් වෙන එක. ඒ කියන්නේ ඔළුව අවුල් වෙන එක නවත්තලා වැඩේ පටන් ගන්න පොළඹවන සුපිරි සයිකොලොජිකල් ට්‍රික් එකක්. මෙන්න කරන්න ඕන දෙයි. මීට පස්සේ මොන වීඩියෝ එක බැලුවත් පොතක් ළඟින් තියාගන්න. වැදගත් කියලා හිතන හැමදේම ලියාගන්න. හැබැයි ඒ ඔක්කොම එකපාර කරන්න යන්න එපා. ඒකෙන් කරන්න පුළුවන් දේවල් 3ක් විතරක් තෝරගන්න. එතකොට මොළියට සිග්නල් එකක් යනවා. මේක සීරියස් වැඩක් නිකන් බලලා අමතක කරන එකක් නෙවෙයි කියලා. නැත්නම් ඔක්කොම කරන්න ගියොත් එකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා 3කින් පටන් ගන්න. හරි පළවෙනි පියවරෙන් අපි කරන්න ඕන දේවල් මොනවද කියලා පැහැදිලි කරගත්තා. දැන් එන දෙවනි පියවරෙන් අපි බලමු ඒ දේවල් කල් දාන්නේ නැතුව ක්ෂණිකව පටන් ගන්නෙ කොහොමද කියලා. මේක තමයි අසල් ගේම් චේන්ජර් එක. මේක තමයි විනාඩි 5 රූල් එක. මේකෙන් තමයි අපි නිකන් දැනගෙන ඉන්න එකෙන් ඇත්තටම කරන තැනට එන්නේ. අපි හැමෝම දන්න දෙයක් නේ. පස්සේ කරනවා කියන්නේ ඇත්තටම කවදාවත් කරන්නේ නැහැ කියන එකම තමයි. ඉතින් මේ කල් දාන පුරුද්ද නවත්තන්න තමයි මේ රූල් එක තියෙන්නේ. කරන්න ඕන දේ හරිම සරලයි. වීඩියෝ එක බලලා ඉවර වුණ ගමන් විනාඩි 5ක් ඇතුළත ක්‍රියාත්මක වෙන්න ඕන. හරියටම විනාඩි 5යි. ඊට වඩා පරක්කු වෙන්න බෑ. බලන්නකො මේක කොච්චර ලේසිද කියලා. වීඩියෝ එක ඉවරුණාද? ෆෝන් එක පට්ටකින් තිබ්බද? හරි. අර කලින් ලියාගත්ත කරුණු තුනෙන් එකක් කරන්න පටන් ගන්න. ඒක පොතේ පිටුවක් කියවන එක වෙන්න පුළුවන්, පොඩි එක්සර්සයිස් එකක් වෙන්න පුළුවන්. මොකක් වුණත් කමක් නැහැ. ඒක පටන් ගන්න එකයි වැදගත්. එතකොට තමයි ඒ දැනුම අපේ ජීවිතයට එකතු වෙන්න පටන් ගන්නේ. හොඳයි. අපි දැන් දන්නවා මොනවද කරන්න ඕනේ කියලා. ඒ වගේම ඒක පටන් ගන්නෙ කොහොමද කියලා දන්නවා. ඒත් මේ ඉගෙනගත්ත දේ ඔළුවේ තියාගන්නේ කොහොමද? ඒකට තමයි මේ තුන්වෙනි බලවත්ම පියවර තියෙන්නේ. මේක තමයි ප්‍රෝ ට්‍රික් එක. මේක පාවිච්චි කරොත් ඉගෙනගත්ත දේ කවදාවත් අමතක නොවෙන්න ඔළුවට දාගන්න පුළුවන්. මෙන්න ට්‍රික් එක. ඉගෙනගත්ත දේ ගෙදර ඉන්න කෙනෙක්ට හරි යාළුවෙක්ට හරි කියලා දෙන්න. කවුරුත් දැද්ද කමක් නැහැ. කෙනෙක්ව මවාගෙන එයාට මේක පැහැදිලි කරන්න. මොකද අපි අනිත් අයට උගන්වද්දි තමයි ඒ දැනුම අපේ මොලේ හાર્ඩ් ඩ්‍රයිව් එකේ තදින්ම සේව් වෙන්නේ. නිකන් ඉගෙන ගන්නකොට ඒක තියෙන ෂෝට් ටර්ම් මතකයේ විතරයි. ටිකකින් අමතක වෙලා යනවා. ඉතින් මේක හොඳට මතක තියාගන්න නිකම්ම දැනුමෙන් වැඩක් නැහැ. ඒක බලයක් වෙන්නේ ඒක පාවිච්චි කරොත් විතරයි. වීඩියෝ 1000ක් බලලා වැඩක් නැහැ. ඒකෙන් එක දෙයක්වත් ක්‍රියාවට නැංගුවේ නැත්තම් ඉතින් දැන් තීරණය කරන්න ඕන මේකත් බලලා අමතක කරන තවත් එක වීඩියෝ එකක් විතරක් වෙනවද නැත්නම් මේක ඇත්තටම වෙනස පටන් ගන්න තැන වෙනවද? ඔන්න කවුන්ට් ඩවුන් එක පටන් ගත්තා. විනාඩි 5යි තියෙන්නේ. දැන්ම වැඩේ පටන් ගමු. මේ වගේම මොළය අවදි කරන වීඩියෝ බලන්න Active Brain channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඊළඟට ගේන්න ඕන මොනාගෙනද කියන එකත් comment එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකම් be active, be smart.